Hi, good morning. Ada open day vlog එක. Hi, යන්නේ. Good morning යන්නේ. ශයිනිගේ ඕපන් ඩේ vlog එක හදනේ. තව ලස්සන තැනක් තියෙනවා වෙන්නන්නේ. ස්ලික් මල් පාර. ඒක නිකන් හරියට මතක ගුහාවක් වගේ. ඊට අවුරුදු 2කට කලින් මම first open day vlog එක කරා ස්ලික් එකේ. දැන් අපි ඉන්නේ ස්ලික් එක ඇතුලේ. ඒනට තාම මුකුත් පටන් ගන්න නැහැ නේ. දැන් 10ට වෙනද පටන් ගන්නවා. එතන ඔඩිටෝරියම් එකේ තියෙනවා මොනවද ගිහින් බලමුකෝ. තමයි ස්ලික් open day 2026. ඔයාලා දන්නවද මගේ පළවෙනිම ඕපන් ඩේ vlog එක මම අරන් ආවේ මීට අවුරුදු 2කට කලින් ආරම් බයෙන් කරේ. හැබැයි ඉතින් මම කරා ඒක. මම හිතන්නේ මම මේ කැම්පස් එක ඇතුලේ වීඩියෝ කරන්නේ අවුරුද්දකට විතර පස්සේ. ඒක නිසා මට චුට්ටක් ලැජ්ජයි. ඒක ඉතින් මම මේක කරනවා. දැන් යන්න හදන්නේ හරිම ස්පෙෂල් තැනකට. ස්ට්‍රීට් එක ඇතුලේ මගේ ලොකුම ටර්නින් පොයින්ට් එක අන්නේ ඕපන් ඩේ එක. මම හිතන්නේ මම අහම්බෙන් එතන ආවේ වීඩියෝ කරන්න. මම මුල් කලින් ඇවිල්ලා වීඩියෝ කරගන්න බැරුව සෙනග වැඩි නිසා ගියා. ඊට පස්සේ ආයෙමත් ආවා මොකක් හරි වැඩ කර. එතකොට ඒ අවුරුද්දේ මම ඕපන් ඩේ එක කරද්දී මෙතන අයිලන්ඩ්ස් වල තමයි තිබ්බේ මේ ඔක්කොම ඔය පොඩි සොසයිටිස් ඒ වගේ ඔය සිස් එක CSC වගේ ඉතින් සොසයිටිස් වල පොඩි ස්ටෝල්ස් දාලා එයාලා ඉන්නේ මේ තැන්. එතකොට මම ඉතින් එයාලගේ එක වොයිස් කට් ගන්න ගමන් නිකමට මෙන්න මෙතන තිබිච්ච එකට ගියා. මෙන්න මේක. සෝරි බැංකුව නෙමෙයි. එතන තමයි තිබ්බේ ඉන්ටරැක්ටිව් මීඩියා එක. ඒ කියන්නේ මම කිව්වේ ස්ලිට් එක ඇතුලේ මගේ ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ඉන්ටරැක්ටිව් මීඩියා. එහෙනම් අපි යන් ඉන්ටරැක්ටිව් මීඩියා එකට නෙමෙයි යන්න හදන්නේ. එදා ඉන්ටරැක්ටිව් මීඩියා තිබ්බ තැනට තමයි දැන් යන්න හදන්නේ. මොකද එදා එතනට ආපු නිසා තමයි මගේ ජීවිතේ ලොකුම වෙනස වුණේ. ඉන්ටරැක්ටිව් මීඩියා ස්ටෝල් එක දාලා තිබ්බේ ඒ අවුරුද්දේ මෙන්න මෙතන. මෙතන තමයි ප්ලෑන්ක් එක දාලා තිබ්බේ. ඊට පස්සේ මේක ඇතුලේ යාළගේ ඔය virtual cricket එක ඒවා ගොඩක් තිබ්බා. ගේම්ස් ප්ලේ කරන්න ගොඩක් ඒවා දාලා තිබ්බේ මෙන්න මෙතන. මේක තමයි ඉන්ජිනියරින් බිල්ඩින් එක. දැන් අපි යන්න හදන්නේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකට. මොකද එයාලගේ ඕපන් ඩේ එක තිබ්බේ එයාලගේ ෆැකල්ටි බිල්ඩින් එකේමයි. මේ විදිහට තමයි ඉන්ජිනියරින් ෆැකල්ටි එක ලෑස්තිලා තිබ්බේ ඕපන් ඩේ එක වෙනුවෙන්. මම අද දවසේ එකින් එකට වෙන වෙනම ෆැකල්ටිස් වල විස්තර, ක්ලබ්ස් වල, සොසයිටිස් වල විස්තර වෙන වෙනම ගේන්නේ නැහැ. මොකද මම කලින් ඒ ඔක්කොම දාපු එයාලගේ වොයිස් කට් එකම දාපු vlog එකක් අරන් ඇවිත් තියෙනවා. ඕන කෙනෙක් ඉන්නව නම් බලන්න. මම වීඩියෝ එකේ link එක description එකේ දාලා තියන්නම්. ඒකෙන් බලන්න පුළුවන්. දැන් මේ අපි ආවේ new building එකට. මොකද අනිත් ඔක්කොම faculties වල දේවල් තිබ්බේ new building එකේ. new building එකේ first floor එකේ තමයි ඔක්කොම registrations තිබ්බේ. ළමයින්ගේ කැමැත්ත අනුව මොන floor එකටද යන්න ඕනේ. ඒ විස්තර ඔක්කොම කියලා දුන්නේ first floor එකෙන්. දැන් අපි ආවා 14th floor එකට. මේ තමයි Faculty of Computing වල open day එක තිබ්බේ මෙන්න මේ 14th floor එකේ. ඊට පස්සේ අපි ආවා 12th floor එකට. ස්ලීඩ් බිස්නස් ස්කූල් එකේ ඔක්කොම වැඩ ටික සිද්ධ වුණේ 12th floor එකේ. බිස්නස් ෆැකල්ටි එක වෙනම තියෙනවා. මම ඒක වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම්. මෙතන තමයි open day එක තිබ්බේ. මේ තමයි ස්ලිට් ඉන්ටර්නැෂනල් එක. මම ඇප්‍රීෂিয়েට් කරන දෙයක් තමයි මෙයාලට පුළුවන් වුණා එන හැම කෙනෙක් එක්කම හොඳට hina වෙලා කතා කරන්න. මම පොයින්ට් කරන්නේ අනිත් ෆැකල්ටිස් වල එහෙම තිබ්බේ නැහැ කියලා. හැබැයි මෙයාලගේ මම දැක්ක හොඳම දෙයක් තමයි එන ඕනම කෙනෙක් එක්ක දැන් ඕපන් ඩේ එකක් කියන්නේ එදා දවසේ ස්ලිට් එකට අලුත් ළමයින් එන්නේ. එන හැම කෙනෙක් එක්කම වගේම ඉන්න අයත් එක්කත් hina වෙලා කතා කිරීමේ හැකියාව ඉන්ටර්නැෂනල් එකේ අයට තිබ්බා. දැන් අපි යන්නේ හරිම ස්පෙෂල් තැනකට. මේ තමයි
ස්ලිට් ඉන්ටරැක්ටිව් මීඩියා එක. ඉන්ටරැක්ටිව් මීඩියා එක තිබ්බේ 10th floor එකේ. දැන් අපි බලමු IM එක කියන්නේ මොකක්ද? මොනවද මේ IM එකෙන් කරන්නේ? IM ගැන දන්නේ නොදන්න හැමෝටම මම දන්න විදියට මම IM එක ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලා මේ වීඩියෝ ක්ලිප්ස් ටික බලන්න. ඒ අතරේ මම කියන්නම් ඉන්ටරැක්ටිව් මීඩියා එකේ මොකද වෙන්නේ මොනවද කරන්නේ කියලා. මේ තමයි ස්ලිට් ඉන්ටරැක්ටිව් මීඩියා එක. කවුරු හරි කෙනෙක් ඇහුවොත් IM එකේ මොනවද කරන්නේ කියලා මට කියන්න තියෙන්නේ IM එකේ මොනවද නොකරන්නේ. ඉන්ටරැක්ටිව් මීඩියා කියලා කියන්නේ ස්ලිට් එකේ කම්පියුටින් ෆැකල්ටි එක යටතේ තියෙන ස්පෙෂලයිසේෂන් එක. අපි ඉන්ටරැක්ටිව් මීඩියා සිලෙක්ට් කරගත්තේ සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකෙන් පස්සේ. ඒ කියන්නේ තර්ඩ් ඉයර් එකට එන්න ඉන්නකොට ගොඩක් වෙලාවට IM කියන්නේ මොකද්ද කියලා එළිය කාගෙන් හරි ඇහුවොත් කිසිම අයිඩියා එකක් නැහැ. වැඩි ඕනේ නැහැ. ස්ලිට් එක ඇතුලේ කාගෙන් හරි ඇහුවත් ඒත් තාම ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද IM කියන්නේ කියලා. IM කියලා කියන්නේ සරලවම ඉන්ටරැක්ටිව් මීඩියා. ඒ කියන්නේ ඔයා ආසයිද 3D modeling වලට. game development, cinematography and film production, digital marketing, video editing, AR VR technology, UI UX කීමකී නොකී හැමදේම IM එක ඇතුලේ උගන්වනවා. ඒක තමයි මම මුලින් කිව්වේ IM එකේ උගන්වන්නේ නැත්තේ මොනවද කියලා අහන එක ලේසි, උගන්වන්නේ මොනවද කියලා අහනවට වඩා. මොනවා හරි ෆීල්ඩ් එකක් මට මිස් වුණා නම් මම ටෙක්ස්ට් එකකින් නාන්නම්. ඉතින් ඔය වගේ දේවල් තමයි ඉන්ටරැක්ටිව් මීඩියා එක ඇතුලේ උගන්වන්නේ. ඉතින් ඔයත් කැමති නම් ඔය දේවල් ඉගෙන ගන්න. ඔයාලට තෝරගන්න තියෙන හොඳම පාත් එක තමයි ස්ලිට් ඉන්ටරැක්ටිව් මීඩියා කියලා කියන්නේ. මම කලින් කිව්වා වගේ මගේ ලයිෆ් එකෙත් ස්ලිට් එක ඇතුලේ ලොකුම ටර්නින් පොයින්ට් එක ඉන්ටරැක්ටිව් මීඩියා. මම මේ දැන් කරන දේවල් කරන්නේ මං ඉස්සර කරාට වඩා මේ දේවල් හොඳට ඉගෙනගෙන තියෙන්නේ. මගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් වුණේ. මම අලුත් දේවල් ඉගෙන ගත්තේ. මේ හැමදේම ඉන්ටරැක්ටිව් මීඩියා එක ඇතුලෙන්. ඔයාලා IM එකට එද්දිම ඔයාලට කියනවා IM කියන්නේ ෆැමිලි එකක් කියලා. ඒක ඇත්ත. මොකද IM එක ඇතුලේ ඉන්නේ හරිම චූටි ළමයි පිරිසක්. ලොකු බැජ් එකක් IM එකට ගන්නේ නැහැනේ. එතකොට ළමයි පොඩ්ඩයි ඉන්නේ. ඒ ඉන්න ළමයි ටිකයි IM එකේ උගන්වන ලෙක්චරර්ස්ලා, ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඒ හැමෝම හරිම එකතුයි. ළමයිත් එක්කත් එකතුයි, ළමයිනුත් එයාලත් එක්ක එකතුයි. ස්පෙෂලිම කියන්න ඕනේ ඉන්න ලෙක්චරර්ස්ලා, ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගැන. එයාලා මාරම හොඳ මිනිස්සු. එයාලා ළමයිගේ පැත්තෙන් වෙන්න ඕනේ උපරිම උදව්. එයාලට කරන්න පුළුවන් උපරිම සීමාව ඉඳලා හැම උදව්වක්ම ළමයි වෙනුවෙන් කරනවා. ඇකඩමික් ගත්තාම කරන්න පුළුවන් උපරිම උදව් ටික අපි වෙනුවෙන් කරනවා. හොඳට උගන්වනවා. ඊට පස්සේ ඊට අමතරව අපිට විසිටින් ලෙක්චර්ස්ලා ගෙනල්ලා එයාලගෙන් අපිට දැනගන්න තියෙන අමතර දේවල් ඒ හැමදේම උගන්වන්න IM එකේ ඉන්න හැම ලෙක්චරර් කෙනෙක්ම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නෙත් IM එක ෆැමිලි එකක් විදියට එකතු වෙලා කරපු ලොකු ප්‍රොජෙක්ට්ස්. ඒ කියන්නේ IM එකේ වැඩෝ කරපු සුපිරි ප්‍රොජෙක්ට්ස් තමයි දැනුත් මේ ඔයාලා දකින්නේ. ස්ලිට් එක රිප්‍රසන්ට් කරලා යන එක්සිබිෂන්ස් වලට ගොඩක් වෙලාවට අරගෙන යන්නේ IM එකෙන් කරපු ප්‍රොජෙක්ට්ස් තමයි. කමෙන්ට් එකක් දාන්න මීට කලින් මේ zip line එක මේ VR experiences try කරලා තියෙන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න බලන්න. මොකද හිතන්නේ IM එකේ ප්‍රොජෙක්ට්ස් ගැන, ඉන්ටරැක්ටිව් මීඩියා එක ගැන මොකද හිතන්නේ කියලා. අනේ තව එක සෙමිස්ටර් එකයි නේද? තව එකකින් අපි ස්ලිට් එකට බයි කියලා යන්නම යනවා. හැබැයි දැන් අපි ඉස්කෝලේ කාලේ අහලා තියෙනවනේ කැම්පස් ජීවිතේ ලස්සන මතක තියෙනවා කියලා. කැම්පස් ජීවිතේ කියන්නේම ලස්සන මතක ගොඩක්. මේ ස්ලිට් එකේ ග්‍රවුන්ඩ් එක. ස්ලිට් ස්පෝර්ට් මීට් එකට අනතෙන් තමයි අපි නෙට්බෝල් කෝට් එක තිබ්බේ. ෆස්ට් ඉයර් එකේ ස්ලිට් එකට එද්දී අපි මේක ඇතුළේ ඉන්න කිසිම කෙනෙක්ව අඳුරන්නේ මුකුත් නැහැ. හැබැයි අපි තනි කෙනෙක් විදිහට ආවට පස්සේ අපිට යාළුවෝ හැදෙනවා. ගොඩාක් දේවල් වෙනවා. ඒ කියන්නේ අපි ඉස්කෝලේ කාලේ අහලා තියෙනව නේද කැම්පස් ජීවිතය කියන්නේ හරිම ලස්සන එකක් කියලා. ඇත්තම ඇත්ත. ඒක හරිම ලස්සනයි. ඒක මතක ගොඩාරියක්. එහෙ මෙහෙ බලද්දී අවුරුදු 4 ඉවරයි. ඒ වුණාට මේ මතක ගොඩ අවුරුදු 4ක් ඇතුලේ මෙච්චර දේවල් වුණාද කියලා හිතන තරමට. වීඩියෝ එක ඉවර වෙන්න කලින් චූටි ඇඩ්වයිස් එකක් දෙන්නම්. මේක මම මීට කලින් ඉගෙනගෙන තිබ්බේ නැහැ. මට වෙච්ච දේවල් වලින් සහ මම ගත්ත අත්දැකීම් වලින් තමයි මේක මමම ඉගෙන ගත්තේ. ඒක නිසා මං හිතුවා මගෙන් පස්සේ මේ දේවල් අත්දකින්න ඉන්න කවුරුම හරි කෙනෙක්ට මේක කියලා දෙන එක හොඳ වෙයි කියලා.
හිතන්න අපි ගහක් නම් අපිට වඩා ලොකු ගස් තියෙනවා. සහ අපෙන් පස්සේ පැලවෙන චූටි පැලක් තියෙනවා. අපිට පුළුවන් නම් ලොකු ගස් වලට හානියක් කරන්නෙත් නැතුව චූටි පැලවලටත් පැලවෙන්න, වැඩෙන්න අවස්ථාව දෙන ගමන් අපේ වැඩ කරන්න හිතලා බලන්න මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද කියලා. දැනක් තියෙනව වෙන්නලු. අනේ ස්ලිට් එකේ මේ මොකක්ද නේද කියන්නේ? මට මතක නැහැ වචනේ. මාර ලස්සන දැනක් තියෙන අර පාත් එකක්. දැන් මල් පාර. ස්ලිට් මල් පාර. ඒක මම හිතන්නේ මගේ වීඩියෝස් වල මම පෙන්නලවනේ. පියම හරි බලන්න. ඔයාගේ ලයිෆ් එකේ ඕනම ස්ටේජ් එකකදී මේක ඔයාට වැදගත් වෙයි. මට ඒ දවස්වල නොතේරුණ එක දෙයක් තමයි හිතන්න අපි මොනවා හරි වැඩක් කරන්න යද්දි කවුරු හරි අපේ කකුලෙන් අදිනවා, හරි අපිට මොකක් හරි බාල්දියක් පෙරලනවා, හරි මොනවාම හරි දෙයක් වෙන්න පුළුවන්. එයාලා එහෙම කරන්න හේතුව මොකද්ද කියලා. එයාලා දන්නවා අපි මේ වැඩේ හරියට කරොත් ඒක හොඳටම සක්සස් වෙනවා. ඒක දන්න නිසා මිනිස්සු ඒක නවත්තන්න එක එක විදිහේ දේවල් කරනවා. එතකොට ඔයා තේරුම් ගන්න ඔයා කොච්චර ශක්තිමත් කෙනෙක්ද, කොච්චර ටැලන්ට් එකක් තියද. ඒකෙන් ඔයා වැඩක් ගන්න එක බලාගෙන ඉන්න බැරි අය තමයි ඒ වගේ දේවල් කරන්න කියලා ඔයා සතුටු වෙන්න ඔයාගේ ළඟ ඒ වගේ ක්වොලිටිස් නැති වෙන එක ගැන. අපි අපේ වැඩේ දෙන්න පුළුවන් උපරිමයම 100% දීලා අවංකව අපි උපරිම අපේ දේ කරනවා කියන එක අපි දන්නවා. එතකොට කිසිම වෙලාවක අපිට රිග්‍රට් වෙන්න ඕනේ නෑ. අනේ මේ මිනිස්සයා මෙහෙම කරානේ අපිට අරම කරානේ. ඒ ගැන පොඩ්ඩක්වත් හිතලා දුක් වෙන්න ඕනි වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි කවුද සහ එයාලා කවුද කියලා. තමයි ස්ලිට් එකේ මල් පාර. දම කිව්වොත් මම මේ මල් පාර සම්පූර්ණයෙන්ම දින්න තමයි. දැන් මේක බලන කෙනෙක් හිතන්නේ මොන මෝඩ වැඩක්ද ස්ලිට් එක ඇතුළේ ඉඳලා ස්ලිට් මල් පාරට ආවේ නැද්ද කියලා. අසයින්මන්ට් එකක වැඩකට වීඩියෝස් ටිකක් ගන්න අපි මේකට ආවා. හැබැයි මම මේක සම්පූර්ණ මෙහෙම ඇවිදලා ඊට පස්සේ එහෙම කරේ නෑ. අන්න රත්න අර නිලුම් මල් තියෙන අන්න ඒ ටිකේ තමයි අපි මේ වීඩියෝස් ටික ගත්තේ. මල් පාරේ යන්න ඕනේ කියන එක තිබ්බා. හැබැයි ඉතින් යන්න උනේ නෑ. දැන් නම් ඇත්තටම මට වෙලාව නෑ සම්පූර්ණ මල් පාර බලන්න. මල් පාර කියන්නේ ඉතින් මේ ඇවිදගෙන යන ලස්සන පාරක් තමයි මේක තියෙන්නේ. අද ඔයාලා මේ දකින්නේ ස්ලිට් ඕපන් ඩේ බ්ලොග් එක. මම නිකමට වගේ සුවඳකට ආවේ වෙලාවට ආපු එක හොඳයි. මෙතනදී තමයි ආකිටෙක්චර් එක. ආකිටෙක්චර් එකේත් වීඩියෝස් ටිකක් අරන් යන්න පුළුවන්. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉස්සරහට නම් ගොඩක්ම වීඩියෝස් ගෙන් තියෙනවා. ඒ කියන්නේ මගේ ගුණසේනිකේ වැඩ කරද්දි වෙච්ච දේවල් ලස්සන වීඩියෝස් ගොඩාරියක් ගෙන් තියෙනවා. මතක ගොඩාක් එක. මේ තමයි ස්ලිට් ආකිටෙක්චර් එක. මේකට අපි කියන්නේ School of Architecture කියලා. ආකිටෙක්චර් එකේ ළමයි කරපු ප්‍රොජෙක්ට් තමයි යාළුවා මේ විදිහට ඩිස්ප්ලේ කරලා තිබ්බේ ඕපන් ඩේ එක වෙනුවෙන්. ඔය විදිහට තමයි 2026 අවුරුද්දේ ස්ලිට් ඕපන් ඩේ එක ඉවර වුණේ. වැඩි විස්තර වලට මගේ කලින් බ්ලොග් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒකෙන් බලන්න පුළුවන්. ඊළඟට ඔයාලට අරගෙන එන්නේ කැන්ඩි බුක් ෆෙයාර් බ්ලොග් එක. එහෙනම් ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you for watching. Bye bye.